ආයිබෝවන් අද අපි කතා කරමු මේ විනය පිටකයේ පරාජික පාළියට අයිති වෙන වෙරෙන්ජ ඛණ්ඩයේ තියෙන සමහර කරුණු ගැන. මෙතනදී අපිට හම්බ වෙනව නේද බුදුහාමුදුරුවෝයි වෙරෙන්ජ චේල බ්‍රාහ්මණයෙකුයි අතර වෙන සංවාදයක්. ඒ වගේම ශාසනීය පැවැත්ම ගැනත් වැදගත් කාරණා ටිකක් තියෙනවා. ඉතින් අපේ අරමුණ තමයි මේ මූලාශ්‍රවල තියෙන ගැඹුරු අදහස් ටිකක් මතු කරලා බලන එක. හරි. එහෙනම් අපි පටන් ගමු නේද? කතාව පටන් ගන්නේ අර වෙරෙන්ජ බ්‍රාහ්මණයා බුදුන් වහන්සේ හම්බ වෙන්නේ නැ තනින් නේද? ඔව්. එයාට ආරංචි වෙලා තියෙනවා බුදුන් වහන්සේ ගැන. ඉතින් ඒ කීර්තිය අහලා තමයි එන්නේ. ඒත් ආපු ගමම්ම පොඩි චෝදනාවක් කරනවා. මොකද්ද? අර ගෞතම ශ්‍රමණයන් වහන්සේ වයසින් වැඩි සම්භාවනීය බ්‍රාහ්මණයන්ට ගරු කරන්නේ නැහැ කියලා දැක්කම නැගිටින්නේ නැහැ, ආසනත් දෙන්නේ නැහැ වගේ කතාවක්. ආහා, එතකොට බුදුන් වහන්සේ ඒකට දෙන උත්තරය හරිම බලවත් නේද? උන්වහන්සේ කියනවා මේ මුළු දෙවි මිනිස් ලෝකෙම Taman විසින් වන්දනා කරන්න ඕන, දැකලා නැගිටින්න ඕන, එහෙම නැත්නම් අසුනක් දෙන්න ඕන කෙනෙක් නෑ කියලා. එහෙම කරොත් ඒ කෙනාගේ ඔළුව උන්නත් පැලෙන්න පුරවන් කියලා කියනවා. ඒකෙන් Tamanගේ උත්තරීතර බව තමයි පෙන්වන්නේ. හරිම පැහැදිලි. ඒත් බ්‍රාහ්මණයා එතනින් නතර වෙන්නේ නෑ වගේ. නෑ. තව චෝදනා වැලක්ම තියෙනවා. කියනවා බුදුන් වහන්සේ අරස රූපයි, ඒ කියන්නේ රසයක් නෑලු, නිබ්භෝගයි, භෝග සම්පත් නෑලු, අකිරියාවාදීලු, උච්ඡේදවාදීලු, ඔය වගේ ගොඩක් දේවල්. මෙන්න මේකයි හරිම රසවත් යන්න. බුදුන් වහන්සේ මේ චෝදනා ඔක්කොම බාර ගන්නව නේද? හැබැයි වෙනම විදිහකට. ඔව්, ඒක තමයි. ඒ හැම වචනයකටම ගැඹුරු දහමාර්ථයක් දෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අර අකිරියාවාදය කියන එක. ඒක උන්වහන්සේ පිළිගන්නවා. මෙහෙමයි. Taman අකිරියාවාදියෙක් තමයි. මොකද කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය කියන අකුසල ක්‍රියා නොකිරීම ගැන තමයි දේශනා කරන්නේ. ඒකයි අකිරිය කිව්වේ කියලා. ඒ වගේම උච්ඡේදවාදය, විනාශවාදී කියන එක පිළිගන්නවා. රාග, ద్వේෂ, මෝහ නැති කරන, විනාශ කරන හැටි උගන්වන නිසා. ඒ කියන්නේ වචනේ අරගෙන ඒකේ අර්ථය සම්පූර්ණයෙන්ම ධර්මානුකූලව වෙනස් කරනවා. හරිම ප්‍රඥාවන්තයි. ඉතින් මේ උත්තර වලින් පස්සේ අර බ්‍රාහ්මණයා පුදුම වෙලා පැහැදෙනවා. ඊට පස්සේ තෙරුවන් සරණ යනවා. ගිහින් බුදුන් වහන්සේටයි සංඝයාටයි ආරාධනා කරනවා වෙරෙන්ජාවේ වස්වසන්න. වස්වසන්න ආරාධනා කරාට ඒක ලේසි වෙන්නේ නෑ නේද? ඒ කාලේ මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා. ඔව්, හරියට හරි. දරුණු දුර්භික්ෂයක් එනවා ඒ පළාතට. හාමුදුරුවරුන්ට දානෙ ලැබෙන්නෙත් නෑ හරියට. අන්තිමට අර උතුරු පළාතෙන් ආපු අශ්ව වෙලඳෝ අශ්වයන්ට දෙන යව කියලා ධාන්‍ය වර්ගයක් තමයි පින්නපාතට ලැබෙන්නේ. අප්පා, ඒ තරම් තදට තිබිලා. ඔව්, ආනන්ද හාමුදුරුවෝ තමයි ඒ යව ටික අරගෙන ගලේ අම්බරලා බුදුන් වහන්සේට පිළිගන්වන්නේ. මේ වගේ අමාරු වෙලාවක මුගලන් හාමුදුරන්ගේ යෝජනා දෙකක් එනවා නේද? එනවා. එකක් තමයි රිද්දියෙන් පොළව පෙරලලා යට තියෙන සාරවත් පස් මතු කරන්න. අනික තමයි උත්තර කුරු දිවයින වගේ තැනකට ගිහින් දානය අරන් එන්න. ඒත් බුදුන් වහන්සේ දෙකටම ඉඩ දෙන්නේ නැහැ. නෑ, උන්වහන්සේ ඒක වළක්වනවා. අර පොළව පෙරළුවොත් එතන ඉන්න පුංචි සත්තුන්ට වවා හානි වෙයි කියනෝ. අනිත් යෝජනාවත් ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ දුෂ්කර දෙයට මුහුණ දෙන්න ඕන කියන තැන ඉන්නවා. මේ දුෂ්කරතා මැද්දෙම තවත් ගැඹුරු කතාවක් මතුවෙනව නේද? ශාසනයේ පැවැත්ම සම්බන්ධයෙන්. ඔව්. මේ වෙලාවේ තමයි සරියුත් හාමුදුරුවන්ට අදහසක් එන්නේ. උන්වහන්සේ කල්පනා කරනවා ඇයි ඉස්සර හිටපු සමහර බුදුවරුන්ගේ ශාසන, ඒ කියන්නේ ඉගැන්වීම් වැඩිකල් පැවතුනේ නැත්තේ අනිත් සමහර ඒවා වැඩිකල් පැවතුනේ කොහොමද කියලා. ඉතින් බුදුන් වහන්සේගෙන් අහනවා. හරිම වැදගත් ප්‍රශ්නයක්. එතකොට මොකක්ද බුදුන් වහන්සේ දෙන්න පැහැදිලි කිරීම? ශාසනයක් දිගටම තියෙන්න බලපාන දේවල් මොනවද? උන්වහන්සේ පෙන්වා දෙනවා අර විපස්සී, සිකී, වෙසබෝ කියන බුදුවරුන්ගේ ශාසන ඒවා දිගුකල් තිබුණේ නෑ. හේතුව තමයි උන්වහන්සේලා විස්තර කරලා ධර්මයේ දේශනා කරන්න ටිකක් මැලි වුණා. ඒ වගේම සූත්‍ර, ගෙය්‍ය, ගාථා වගේ අර නවාංග ශාස්ත්‍රු ශාසනය කියන්නේ විවිධ දේශනා ක්‍රම ඒවා අඩුයි. අනිත් වැදගත්ම දේ ශික්ෂාපද. ඒ කියන්නේ විනය නීති පෙනෙවෙන පාතිමොක්ඛය උද්දේශ කළෙත් නෑ. ඒ කියන්නේ විනය නීති එකතුවක්. ඔව්, පාතිමොක්ඛය කියන්නේ ඒක. ඉතින් හරියට නූලකින් බැඳපු නැතිමල් වගේ ඒ ශාසනය විසිරිලා ගියා කියලායි කියන්නේ. එතකොට දිගුකල් පැවතුණු ශාසන ගැන කකුසන්ද, කෝණාගමන, කාශ්‍යප බුදුවරුන්ගේ ඒකේ අනිත් පැත්ත
උන්වහන්සේලා හොඳට විස්තර කරලා ධර්මයේ දේශනා කළා. නව අංග ශාස්ත්‍ර ශාසනය බහුල වුණා. ශික්ෂාපද පැනෙව්වා. පාතිමොක්ඛයත් උද්දේශ කළා. ඉතින් ඒ ශාසන හරියට හොඳට නූලකින් බැඳපු මල් මාලාවක් වගේ විසිරිලා ගියේ නෑ. ඒ කියන්නේ ධර්මයයි විනයයි දෙකම ශක්තිමත්ව තියෙන්න ඕනි. මේක ඇහුවම සරියුත් හාමුදුරුවෝ හිතුණා අපේ ශාසනයට දැම්ම ශික්ෂාපද පනවන්න කාලේ හරි කියලා නේද? ඔව්. උන්වහන්සේ ගැන ආරාධනා කරනවා. ඒත් බුදුන් වහන්සේ කියන්නේ ඉන්න තවම කාලේ නෙවෙයි තථාගත යාදන් වහන්සේම ඒකට සුදුසු කාලේ දන්නවා කියලා. ශික්ෂාපද පැනවන්නේ මේ සංඝයා අතර ආසවට්ඨානීය ධම්මා කියලා කියන කෙලෙස් ඇති වෙන්න පුළුවන් කාරණා මතුවනම විතරයි. ඒ කියන්නේ ප්‍රශ්න මතුවනාම. ඔව්. ඒ වගේම සංඝ සමාජයත් ටිකක් මේ පරිණත වෙන්න ඕන. ඒ කියන්නේ ගොඩක්කල් පැවිදිම ඉන්න අය ඉන්න ඕන රත්නංජ මහත්තා. සංඝයා ගොඩක් ලොකු වෙන්න ඕන විපුල්ල මහත්තා. ලාභ සත්කාර බහුල වෙන්න ඕන ලාභග්ග මහත්තා. බහුශ්‍රත අය වැඩි වෙන්න ඕන බහුසච්ච මහත්තා. ඔය වගේ තත්ත්වයක් ආවම තමයි නීති පනවන්නේ කියලා කියනවා. එතකොට මේ විරංජ ඛණ්ඩයේ කොටස් වලින් අපිට පේනවා එක පැත්තකින් චෝදනාවලට මුහුණ දෙන විදිහේ තියෙන ප්‍රඥාව අනිවාර්යයෙන්ම. අනිත් පැත්තෙන් යම්කිසි ඉගැන්වීමක් එහෙම නැත්නම් සංවිධානයක් දිගටම පවත්වාගෙන යන්න නම් ඒකට අදාළ ගැඹුරු දහම වගේම ශක්තිමත් විනය පද්ධතියකුත් කොච්චර වැදගත්ද කියන එක. හරියටම ඒ වගේම අර නීති පනවන එක ගැන කියපු කාරණියත් වැදගත් නේද? නීති අවශ්‍යයි තමයි. ඒත් ඒවා පනවන් ගවන සුදුසුම වෙලාවට ප්‍රශ්නයක් ආවම නිකම්ම කලින් පැනෙව්වට වැඩක් නෑ කියන එක. යම් දෙයක් දිගුකල් පවතින්න නම් ඒකට ගැළපෙන ව්‍යුහයක්, ඒ කියන්නේ විනයක් සහ පැහැදිලි මඟ පෙන්වීමක්, ඒ කියන්නේ ධර්මයක් අවශ්‍යයි කියන එක තමයි මේ කතාවෙන් ආයෙත් මතක් කරන්නේ. ඔව් ඒක ඇත්ත. ඒ ගැන තව ටිකක් හිතන්න මේ කතාව හොඳ අවස්ථාවක් සපයනවා.